ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ කටුපිල ශාකය පිළිබඳ තොරතුරු සමගිනි. ඉන්දියාවේ සම්භවය සිදු වූ කටුපිල ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ පහත රට තෙත් කලාපයේ පඳුරු වශයෙන් වර්ධනය වෙයි. දේශීය ආයුර්වේදයේ මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද කටුපිලවල පිළිකානාශක ගුණයක් ඇති බව සොයාගෙන තිබේ. පඳුරක් ආකාරයට වැඩෙන කටුපිල ශාකයේ පත්‍ර කුඩා ගෝලාකාර හැඩයක් ගනී. කටුපිල ගෙඩි කොළ පැහැති වන අතර ඉදුණු විට සුදු පැහැති වේ. කටුපිල මල් කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනී. කටු සහිත ශාකයකි. මෙම ශාක කොටස් තිත්ත රසයෙන් යුක්තයි. සිහිල් බව ඇති කරයි. පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකර්ම කිරීමේදී වර්තමානයේ ඉතාම ප්‍රචලිත ශාකයක් ලෙස කටුපිල හඳුන්වා දිය හැකිය. අර්ශස් රෝග නිවාරණයට මෙන්ම ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ සෑදෙන ගෙඩි සුව කිරීමටද කටුපිල වලින් මහඟු මෙහෙයක් ඉටු වෙයි. දත් කැක්කුම, කුඩා දරුවන්ගේ පණු රෝග, ඇදුම, අක්මා රෝග, මී විස සහ සර්ප විස, බඩවැල් රෝගවලට කදිම ඔසුවක් ලෙස කටුපිල හඳුන්වා දිය හැකිය. යටිපතුලේ පිළිකා සඳහා පංචාංගයමගෙන ඖෂධ බැඳීම සිදු කරයි. අක්මාවේ පිළිකා මුත්‍රා සම්බන්ධ රෝගවලට කටුපිල ඉතාම ගුණදායී වන අතර රුධිරය පිරිසිදු කිරීමේ ගුණ සහිතයි. කටුපිල කොළ කැඳ උදෑසන පානය කිරීමෙන් බඩවැලේ සෑදෙන ගෙඩි, වන තුවාල සහ ලප සුව කරගත හැකිය. කටුපිල ශාකයේ පවතින පිළිකානාශක ගුණය නිසාම එම ශාකයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාව පිළිබඳ පරීක්ෂණ සිදු කරන ආයතනයෙන්ද ගර්භාෂ පිළිකා, පියවර පිළිකා ශෛල සාර්ථකව මර්ධනයට කටුපිල සාරයේ සුදුසු බව සොයාගෙන තිබේ. කටුපිල ශාකය පිළිබඳ තොරතුරු බොහෝ දෙනෙක් නොදන්නා නිසාවෙන් සහ මෙම තොරතුරු කාට හෝ වැදගත් වන නිසා අනෙක් අයටත් දැනගන්න ෂෙයා කරන්න.